ඩෙත් එකේ මතීෂ පතිරණද මිචල් ස්ටාක්ද? ඔව්. ඉතින් අපි දන්නවා ඊ දවසේදී චෙන්නයි කණ්ඩායම තමන්ගේ තරගයේ ක්‍රීඩා කරන. ඉතින් අවසන් දෙකළු පරාජයට පත් වෙනවා. හැබැයි මතීෂ පතිරණ ඉතාමත් හොඳට ඩෙත් එකේ පන්දු යවනවා. හැමදාමත් වගේ ඒ ඩෙත් එකේ ඒ අවසාන පන්දු පාර පහෙන් පන්දු දෙකක් යොමු කරනවා. ඊයේ තරගයේදී මම හිතන්නේ පන්දු වාර 2යි ලකුණු 13 එක කඩුල්ලා. ඊට කලින් දවසේ පන්දු වාර 2යි ලකුණු 8යි කඩුළු 2යි මේ ඩෙත් එකේ අවසාන පන්දු වාර පහෙන් පන්දු වාර දෙකක් යොමු කරලා විශේෂම අවසාන පන්දු වාරයත් එයා දානවා. ගොඩක් අට වෙනටිමේට් එකක් දානවා. ඉතින් එහෙම දාලා එයා එහෙම perform කරන. ඉතින් පොඩි පල්ස් ක්වෙස්චන් එකක් යනවා. මෙතන අහනවා who would you rather not face in the death overs? death overs වල ඔයා කාවද face කරන්න අකමැතිම කියන එක අහනවා. එතකොට මේ ඉන්නේ death overs වල ස්පෙෂලිස්ට් බෝලර්ස් දැන්ට වර්තමානයේ ක්‍රීඩා කරන මිචල් ස්ටාක්, මතීෂ පතිරණ. එතකොට මිචල් ස්ටාක් කියලා කියන්නේ එක්ස්පීරියන්ස් එක අතින් බැලුවොත් එහෙම ඒ අවුරුදු ගාන ඒ තියෙන එයාගේ ස්කිල් එක එක්ස්පීරියන්ස් එක හැම දෙයක්ම මතීෂ පතිරණ වල වැඩි. ඉන්ටර්නැෂනල් වල මතීෂ පතිරණ අවුරුදු 2-3 ක්‍රීඩා කරලා තියෙනවා. මිචල් ස්ටාක්ගේ එක්ස්පීරියන්ස් එක ගොඩක් වැඩි. ඒතකොට මෙතන මේ අහන්නේ who would you rather not face in the death overs? මේ පන්දු යවන්නන් දෙන්න අතරින් ඩෙත් එකේ අකමැතිම කාවද ෆේස් කරන්න. එතකොට මිචල් ස්ටාක් 51යි මතීෂ පතිරණ 49යි. ඉතින් බලන්න මතීෂ නවක ක්‍රීඩකයෙක් වෙලත් ඔව් මිචල් ස්ටාක් වගේ ලෙජෙන්ඩරි බෝලර් කෙනෙක් ළඟටම ඇවිල්ලා තියෙනවා. 49ක් කියනවා නෑ. අපි ආස නැහැ මතීෂ ෆේස් කරන්න කියලා. හැබැයි 51ක් ඉතින් මිචල් ස්ටාක් තමයි ජයග්‍රහණය කරන්නේ. හැබැයි මොන දේ වුණත් 51ක් කියද්දි 49ක් කියනවා මතීෂ ෆේස් කරන්න කැමති නැහැ කියලා. ඉතින් මතීෂට එච්චර ලොකු වටිනාකමක් දීලා තිනවා. අපි දන්නවා ඉතාමත් හොඳට එයා ඩෙත් එකේ ක්‍රීඩා කරන. ඉතින් බලන්න ඉස්සර තරගවලදී මොකද වෙන්නේ කියලා.